සක්පුර පසළොස්වක් පුන් පොහෝ දිනයකයි අපගේ ලෝකනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය නිසාම තුන් ලෝකාග්‍ර බවට පත් වුණේ. ධර්මයයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බිහි කළේ. සංඝෝ ඥානයෙන් ධර්මයෙන් පසක් කරපු බුදුරජාණන් වහන්සේ ඒ දහමේ මොන තරම් සැනසුමක් ඇද්ද කියන්නේ. දහම් සුව විඳ විඳ ඔය බොමැඩ අවට බොහෝ කල් ගත කළා. ඒ කල් ගත කරද්දී බුදුරජාණන්ට හිතෙනවා මම මේ ධර්මය අවබෝධ කරගෙන දහම් සුවයක සැනසෙන ජීවිතයක් මං හදාගත්තා. එහෙත් ගුරුවරයෙක් නැතිව වාසය කිරීම දුකට කරුණක්. මං කවරෙක්ද ගුරුවරයා කරගෙන වසන්නේ? බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මට වඩා සීලස්කන්ධයෙන් වැඩි කෙනෙක් ඉන්නවනම් ගුරුවරයෙක් විදිහට එයා හොඳයි. බුදු නෝනින් බලනවා තථාගතයන් වහන්සේට වඩා සීලස්කන්ධයෙන් වැඩි තබා තථාගතයන් වහන්සේට සමාන සීලස්කන්ධයක් තියෙන කෙනෙක්වත් තුන් ලෝකේ නැත. මට වඩා සමාධි ස්කන්ධයෙන් බලවත් කෙනෙක් සිටිනම් ගුරුවරයෙක් විදිහට සුදුසුයි. මට වඩා ප්‍රඥා ස්කන්ධයෙන් විමුක්ති ස්කන්ධයෙන් විමුක්ති ඥාන දර්ශන ස්කන්ධයෙන් වැඩි තරම් වූ කෙනෙක් සිටිත්නම් ඒ බඳු කෙනා ගුරුවරයෙක් විදිහට සුදුසුයි. ඒ තුන් ලෝකේ ඒ බඳු කිසිවෙක් නැහැ. එසේනම් මාව තුන් ලෝකාග්‍ර බවට පත් කර වූ ධර්මය මා ගුරුවරයා තන්හි තබමි. ධර්මයේ ගුරු කොට ධර්මයටම සත්කාර කොට ධර්මයටම සම්මාන කොට ධර්මයේම පුදමින් මා වාසය කරමි. ධර්මයේ දජය කොටගෙන මා වසමි. බුදුරජාණන් වහන්සේගේ හදවතේ ඔය හිතුවිලි උපදිනකොට සහම්පති බ්‍රහ්ම රාජයාට සම්බුදුරජාණන් වහන්සේගේ ඒ සුන්දර හිතවිල්ල පෙවුණා. එසැනින් බුදුරජාණන් වහන්සේගේ ඉදිරියේ පහළ වුණා. බුදුරජාණන් වහන්සේට දනක් නවාගෙන වන්දනා කරගෙන බුදුරජාණන් වහන්සේට ස්තුති ප්‍රශංසාවක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පෙර අතීතේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලාත් ඔහොමමයි. ධර්මයේ දජය කරගෙන ධර්මයේ ගුරුවරයා කරගෙන වාසය කළා. අපගේ ශාස්ත්‍ර වූ භාග්‍යතුන් වහන්සේද එසේමය ධර්මයේ ගුරුතන්හි තබාගෙන ධර්මයට සත්කාර කරමින් වාසය කළා. පින්වතුනි මේ ධර්මශාලා ධර්මයට උපහාර පිණිසයි. මේ ධර්මශාලාවල අනාගතයේද බොහෝ කලක් දහම් සුව විඳිනා බොහෝ දෙනෙක් බිහි වෙයි. අඩු තරමේ මෙබඳු මහා ධර්මශාලාවක් තියෙද්දී එහෙනම් පොයට බණපදයක් අහන්න හරි ෂෝක් පහසුවෙන් බණ ඇහුවකි පහසුවෙන් බණහඬ පිළිවෙලකට ධර්මශාලාවක් තියෙනවා. අපි එහෙට ධර්මය අහන්න යන් කියලා මේ පැතිවල සදහැවතුල්ල ධර්මශාලාව නිසා බණහඬේ. ධර්මශාලාවේ තියෙන පහසුව නිසා නිදහසේ සුවසේ මේ පරිසරයේ තියෙන 1000කින් පීඩාවක් නැතිව හදිසියේ පොද වැස්සක් හරි වැටුනොත් එහෙම වැස්සෙන් පීඩාවක් නැතුව ඊටාම නිදුකින් සුවසේ බණපදයක් අහලා අඩු ගානේ අහන මොහොතේ සැනසෙල්ල හරි විඳීවි. ඒ නිසා මේ ධර්මශාලා කියලා කියන්නේ ධර්මයට උපහාර පූජා. මේ කාලේ ධර්මයට උපහාර පූජා කරනවා කියලා කියන්නේ එය ශාස්ත්‍රූන් වහන්සේටම කරන උපහාර පූජාවයි. වෙසක් පුර පසළොස්වක් පුන් පොහෝ දිනයේ අපේ ලෝකනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ මින් වර්ෂ 2569කට පෙර පිරිනිවනට සැරසී සිටියා. කුසිනාරාවේ උපවර්තන ශාල වනෝද්‍යානයේ අකාලයේ සල්මල් පිපී සම්බුදු ශ්‍රී දේහයට උපහාර පූජා දක්වද්දී දෙවිවරු අහසින් දිව්‍ය මල් වරුසා වස්සවද්දී අපේ ශාස්ත්‍රඥ වහන්සේ යලි නොනැගිටිනා ඉරියව්වෙන් පිරිනිවන් යහනේ සැතපී හිටියා. ඒ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේව කැඳෙව්වා.
ශාස්තෘන් වහන්සේගේ අහිමිවීමෙන් හඬමින් තැවුලේ ඉන්න ආනන්ද ස්වාමීන් වහන්සේව කැඳෙව්වා. ආනන්දේනි ඔබට හිතෙන්න පුළුවන් අද අපගේ ශාස්තෘන් වහන්සේ අතීතයට යනවා. අදින් පස්සේ අපට ශාස්තෘන් වහන්සේ නමක් නැත කියා. ආනන්දය එසේ නොසිතිය යුතුයි. තථාගතයන් වහන්සේගේ ඇවෑමෙන් ඔබට ශාස්තෘ වන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරන ලද ධර්මයත් තථාගතයන් වහන්සේ පනවන ලද විනයත්ය කියලා ධර්ම විනය ශාස්ත්‍ර තනතුරේ පිහිටුවලයි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වෙන්නේ. ඒ නිසා පින්වතුනි යමෙක් ධර්ම ගෞරවයෙන් යුක්ත නම් එයාටමයි බුදු සසුනේ පිළිසරණ. යමෙක් ධර්මයේ පුදනවා නම් එයාටමයි පිළිසරණ.